හැමෝටම ඔන්න බලා ගන්න ලස්සන දර්ශනය. මේ තියෙන්නේ ගල්ඔය ජලාශය, ගල්ඔය යා කරලා ගල්ඔය හරස් කරලා ගිනියාගල කන්දෙන් මේ සාදලා තියෙන දැවැන්ත ජලාශය තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මෙච්චර වෙලා අපි මේ ආපු වීඩියෝ එකේ දැකපු මේ ලස්සන මේ දර්ශනය අපිට දකින්න හරිම ආසයි. ඒක ගැන කියන්න වචන නැහැ. ඇත්තටම මේ දකින්න දර්ශනය ගැන අපේ ඉන්න අපේ කණ්ඩායම බොහොම ආසාවෙන් මේ වෙලාවේ බල ඉන්නවා. මේ ඈතට විහිදිලා යන මේ දැවැන්ත ජලාශය ඉදි කරලා තියෙන්නේ මගේ දකුණු පැත්තේ වම් පැත්තෙන් ඉන්න අපේ රටේ පළවෙනි අගමැතිතුමා DS සේනානායක මහත්මයාගේ කාලේ. මෙතුමා විසින් ආරම්භ කරපු ලංකාවේ පළවෙනි බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය තමයි ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය කියලා කියන්නේ. මුලදී ඉගිනියාගල ජලාශය කියලා ප්‍රසිද්ධ වෙලා තිබුණා. පසුව මෙතුමාගේ නමින් මේ ජලාශය නම් වෙනවා. ඉතින් සේනානායක සමුද්‍රය කියලා මේ දැවැන්ත ජලාශයත් එක්ක ඒත් එක්කම පිටිපස කලාපේ දැවැන්ත වනෝද්‍යානයක් තියෙනවා, ගල්ඔය ජාතික වනෝද්‍යානය. ඉතින් මේ ඔබට පේන්නේ අපේ පිටිපස්සෙන් ඒ සියලු දර්ශනය. ඒත් එක්කම තව අපේ තව පැත්තකින් පේනවා බැම්මට පහලින් ජල පවිත්‍රාගාරයක්, උඩා විදුලි බලාගාරයක්. ඒ වගේම ඈතට විහිදෙන හරිත පැහැයෙන් ඉදිලා යන වගාබිම් වගේම ලස්සන භූමි දර්ශනය. ඉතින් මේක බලන්න ඇතනම අපි පින් කරලා ගියා. ඉතින් මේවා රැකගන්න එක අපි හැමෝගෙම වගකීම. අපි මේවා බලන්න ඕනේ. හැම දෙයකම අපි අපේ පරණ මිනිස්සුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ වගේ උරුමයක් අපිට ලබා දීලා ගියාට ඒවා තව අවුරුදු 100 ගාණක්, අවුරුදු 1000 ගාණක් අනාගත උරුමයන්ට ඉතුරු කරලා තියන්න ඕනේ. එච්චරයි.